මේ අර අටවරක් චක්‍රේ ලේසියෙන් ගන්න හැටි කියලා දෙන්නම් කියලා. මේක මේ චක්‍රේ පාඩම් කරන්නේ නැතුව අපිට පුතේ මේ හදිස්සි වෙලාවක ගන්න පුළුවන් එකක් තමයි මම කියලා දෙන්න හදන්නේ. රයිට් මේක ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද හදිස්සි වෙලාවකට අපිට ලියා ගන්න උවමනා වුණොත් එහෙම මේකට මේ කොටු ගැහුවේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ ඔයාලට පැහැදිලි වෙන්න ඕනින්ද මෙන්න මෙහෙම ගහලා පෙන්නන්න. රයිට් මම ඔන්න 8 වරක් 20ට යනකම් ඉක්මනට ඔයාලට ගන්න කියලා දෙන්නයි හදන්නේ. රයිට් හරි. පුතේ මේකදී ඔයාලා මුලින්ම කරන්නේ මෙන්න මේක. දෙකේ ගුණාකාර ටික ලියනවා. 8 6 4 2 බිංදුව. නැවතත් 8 6 4 2 බිංදුව. නැවතත් 8 6 4 2 බිංදුව. නැවතත් 8 6 4 2 බිංදුව. ඔන්න දැන් ඕන් අපි චක්‍රය ලියනකින් භාගයක් ලියලා ඉවරයි පුතේ. රයිට්. දැන් මොකද කරන්නේ? බිංදුව 1 2 3 4. පුතේ අපි ඉවර කරපු තැනින්ම තමයි පටන් ගන්න අය. 4 5 6 7 8. නැවතත් ඉවර කරපු තැනින්ම තමයි පටන් ගන්න. 8 9 10 11 12. නැවතත් අපි ඉවර කරපු තැනින්ම පටන් ගත්තා. මේ 13 14 15 16. ඔන්න 8 වර චක්‍රේ 20ට යනකම් විනාඩියෙන් දෙකෙන් ලිව්වා. මේක පුතේ ඉතින් හරි සරලව අපිට ඉක්මනට ගන්න පුළුවන්. පැහැදිලිනේ වැඩේ. මෙන්න මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි 8 වර චක්‍රේ දැන්. පාඩම් නැත්තම් වගේ මොකද චක්‍රෙම අමෝදුවෙන් පාඩම් කර කර ආයාසයෙන් පාඩම් කරන්න ඕනේ නෑ පුතේ. මේ විදිහට ඔයාලා ගත්තොත් ලේසියෙන් ගන්න පුළුවන් 8 වරක් චක්‍රේ. මොකද 8 වරක් 20ට යනකම් නම් අහන්නේ. මම ඉතින් ඔයාලට ඉක්මනට මේක ගන්න හැටි පෙන්වන්නේ. හරි. එහෙනම් පුතේ ඔන්න